අයිබෝවන් මම ඉංග්‍රීසි බැංක් වාසල සර්. ඉංග්‍රීසි අමාරුම අයට මුල අල්ලගන්න පුංචි උදව්වක්. අද වචනේ keep an eye on ඇහැ ගහගෙන ඉන්නවා. විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. Parents always keep an eye on their kids. දෙමව්පියෝ නිතරම එයාලගේ ළමයි දිහා ඇහැ ගහගෙන ඉන්නේ. Our boss keeps an eye on our behavior. අපේ ප්‍රධානියා අපේ හැසිරීම පිළිබඳව ඇහැ ගහගෙන ඉන්නේ. මෙතනදී අපේ බොස් ඒක වචන නිසා මේ වර්තමාන කාල අදහසක් නිසා තමයි our boss keep කියන්නේ නැතුව ඒ શબ્දයක් එකතු කළේ. keeps. I kept an eye on her performances over the last few months. මං පසුගිය මාස කිහිපයේ මුළුල්ලේ ඇගේ කාර්යඵල දෙස ඇහැ ගහගෙන හිටියේ. මෙතන මේ සිදුකොට අවසන් වුණු ක්‍රියාවක් නිසා තමයි keep වෙනුවට එහි දෙවන තීරුව භාවිත කළේ. එතකොටයි I kept කියලා භාවිත වුණේ. My dad will keep an eye on how I respond to this situation. මගේ තාත්තා මං මේ තත්වයේදී කොහොමද රියැක්ට් කරන්න කියන එක දිහා ඇහැ ගහගෙන ඉඳීවි. මේ අනාගත කාල අදහසක් නිසා තමයි ක්‍රියාවට පෙර will උපකාරක ක්‍රියාපදයේ භාවිත වුණේ. බස් එකේ දුම්රියේ යන ගමන්, කාර්යාලයේ ඉන්න ගමන්, ගෙදර උයන පියන ගමන්, ඉංග්‍රීසි ඉගෙන ගන්න. English Bank Get Vision Mobile App. ඉංග්‍රීසි අමාරුම අයට ලංකාවේ හොඳම ඇප් එක.